ඉනාව වාගේ හිනාව මුනේ ගෙනාව හීනේ හැමදාම කාලේ ගෙවුනේ උපන්න ප්‍රේ සුබ දවසක් කියලා ගොඩක් සාදරයෙන් ආදරෙගොල්ලෝ හැමදෙනාම පිළිගන්නවා. අද වීඩියෝ එක සම්බන්ධ වෙනවා රණ්ඩු කෙක්ක මාත් එක්ක සින්දුව ගායනා කරන ගායන ශිල්පියා. ඉතින් ඔයාගේ නම මොකක්ද පළවෙනියට අපිට කිව්වොත් එහෙම? ඇත්තටම මගේ නම ගොඩක් කට්ටිය වැරදිට ප්‍රනවුන්ස් කරනවා. මගේ ඇත්තටම හරිම නම ඔෂද ආකාශ්. එතකොට ඔයා රණ්ඩු කෙක්ක මාත් එක්ක සින්දුවට අමතරව තව මොන වගේ සින්දු ගායනා කරලා තිනවද? සින්දු කීයක් ගායනා කරලා තිනවද? මගේ එළියේ තියෙනවා සින්දු 8ක් විතර. මගේ පළවෙනි ගීතයත් සාමාන්‍ය තරමකට ජනප්‍රියයි. පූජාවක් ආදරේ. ඊට පස්සේ රණ්ඩු කෙක්ක සඳරු ඔබේ නුරංගනා අචල හිතක් සුපෙම්බරා තියෙන සින්දු 7ක් හෝ 8ක් තියෙන එළියේ. තව තියෙනවා සින්දු රෙකෝඩ් කරලා වොයිස් කරපුවා තාම දාලා නැති. ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. මම දැක්කවා පහුගිය දවස්වල ඔයා සින්දුවක් වෙනම අයිය වෙනුවෙන් සින්දුවක් ගායනා කරලා තියෙනවා. ඒ සින්දුව මොකද්ද? ඇත්තටම මගේ අයියා නැති වුණා ගිය දෙසැම්බර් 26 වෙනිදා. මගේ සුදුමුණ සින්දුව සුදුමුණ කියලා ගීතකුත් තියෙනවා. මගේ සුදුමුණ ගීතය රෙකෝඩින් වලට ගිහින් මම අයියත් එක්ක ගිහිල්ලා යනකම අයියා මගෙන් ඇහුවා මටත් සින්දුවක් කරන්න ඕන කොහොමද? ඊට පස්සේ මම කතා කරලා මගේ ලිරික්ස් ලියන්නේ ප්‍රසන්න කුමාර දම්මලගේ අයියා. මගේ හැම සින්දුවකම ඊට පස්සේ කතා කරලා තිබුණා. හදිසියක් තිබ්බේ නැහැ. මම කවදාත් හිතුවේ නැහැ අයියා එච්චර ඉක්මනට නැති වෙයි කියලා. ඊට පස්සේ ගීතය මම දම්මලගේ අයත් එක්ක කතා කරලා අයියා වෙනුවෙන් මම කියන විදිහට හදලා AI වීඩියෝ එකක් අයියාගේ මතක අයියාගේ දිනචර්යාව AI වීඩියෝ එකකින් හදලා ඒක දැම්මා අපේ මතකයක් විදිහට. ප්‍රොමෝෂන් වැඩක් හෝ සල්ලි හම්බ කරන්න කරපු වැඩක් නෙමෙයි. මගේ අයියාව මතක් වෙන කවදාද දවසක අයියාව බලන්න ඕන වුණාම ගිහිල්ලා බලන්න තමයි ගීතේ කරේ. ඒ වගේම තමයි දැන් අලුතෙන් මේ මියුසික් කියන ෆීල් එකට ගොඩක් කට්ටිය එනවනේ. ඒ කට්ටිය හොයන දෙයක් තමයි ඇත්තනම් පරණ මියුසික් ආටිස්ට්ලාගේ අත්දැකීම් මොන වගේද කියන එක. එතකොට ඔයා මේ ෆීල් එකට ආවෙන් පස්සේ ඔයාට මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ? ඒ වගේම ඔයාට ලැබුණ මොන වගේ දේවල්ද? ඔයාට තියෙන අත්දැකීම් මොන වගේද? ඒ වගේම ඔඩියන්ස් එක දක්වන ප්‍රතිචාර මොන වගේද? අයිම අවුරුදු 5ක් ලයිව් බෑන්ඩ් ගැව්වා. ලයිව් ෆැන්ටස්ටික්. අන්තිමට බෑන්ඩ් එක තිබ්බේ මගේ නමින්. මියුසික් නතර කරා මොකද මියුසික් කරන එක හරිම අමාරුයි. ඒ ලයිව් බෑන්ඩ් ගහනවා කියන්නේ ඇත්තටම ලයිව් බෑන්ඩ් ගහන කට්ටිය දන්නවා ගොඩක් අමාරු වැඩක්. බෑන්ඩ් එක පීක් එකට එන්න කලින් ඒක ගොඩක් අමාරුයි. ඒත් මියුසික් නිසා ඇත්තටම මම මියුසික් වලට ආවේ මම බලාපොරොත්තු වෙනවා මියුසිෂියන් කෙනෙක් වෙනවා මම ආටිස්ට් කෙනෙක් වෙනවා කියලා බලාපොරොත්තුෙන් ආපු ගමනක් නෙමෙයි මේක. මම පැත්තක හිටියේ මියුසිකුයි මගේ පස්සෙන් ආවේ. බෑන්ඩ් එකට ගියෙත් මම අහම්බෙන් කොටිමකුත් මම කිසිම රියලිටි ෂෝ එකකටවත් ගිහිල්ලා නැහැ. ඇත්තට මියුසික් මම ඉගෙනගෙනත් නැහැ. මම තනියෙන් ඉගෙනගෙන තියෙනවා. මම කාගේවත් යටත් එහෙම ඉගෙනගෙන නැහැ මියුසික්. ඉතින් ප්‍රතිචාර ගොඩක් හොඳයි. මම ලංකාවේ හැම පැත්තකම හැම පළාතකම ෂෝස් ගහලා තිනවා. කොහේ ගියත් මට ප්‍රතිචාර හොඳයි. ඒ වගේම අදටත් ඔයා දැක්කා මගේ ෆෑන් කෙනෙක් මට අදටත් තෑගි වෙනවා. මම සින්දුවක් දාලත් නෙමෙයි. ගොඩක් ෆෑන් බේස් එකක් ඉන්නවා හරිම හොඳ. ඒ වගේම හැමෝන්ටම වගේ බයින පිරිසකුත් ඉන්නවා. ඒකට ඉතින් අපිට මුත් කරන්න බෑ එක එක්කෙනාගේ රසාස්වාදය. ඇත්තටම මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මට හොඳම කියන මිනිස්සු ඉන්න ඕනේ කියලා. ඒක එහෙම වුණොත් ඇත්තට මේක වැඩක් නැහැ ඒක බොරුවක්. ඉතින් ප්‍රතිචාර හොඳයි. පිළිගැනීම හොඳයි. ගොඩක් මට වඩා මගේ ගමේ මිනිස්සුන්ට මගේ පවුලේ මිනිස්සුන්ට මං ගැන කතා කරද්දී ඒගොල්ලොන්ට ආඩම්බරයක් තියෙනවා. මම එච්චර ඒක ඒ කියන්නේ ජනප්‍රිය වෙනවා කියන එක මම සෑහෙන තරමකට සෑහෙන දුරකට මම දකින්නේ කරදරයක් විදියට. ඒව තමයි ඉතින් ප්‍රතිචාරය ඇත්තරම හොඳයි. එතකොට සාමාන්‍යයෙන් ඔයා දන්නවා ඇති එක එක රියලිටි ෂෝ වලට යනවා සමහර තරුණ කට්ටිය. ඒ කට්ටියගේ හැකියාවන් තියදී යම් හේතු නිසා සමහර කෙනාට පොඩි ප්‍රශ්න ඇති වෙලා ඒ කට්ටිය එකෙන් අයින් ඒ කියන්නේ ඉවත් වුණායින් පස්සේ ඒ කට්ටිය සම්පූර්ණයෙන්ම අර මියුසික් කියන ෆීල්ඩ් එකේම අයින් වෙනවා. අන්න ඒ වගේ කෙනෙකුට දෙන්න තියෙන හොඳම මොටිවේෂන් එක මොකද්ද? ඇත්තටම රියලිටි ෂෝ එකකට ගිහිල්ලා සිං කරනවා කියන්නේ ඒක වෙනම වයිබ් එකක්. මට එච්චර එක්ස්පීරියන්ස් නැහැ ඒකේ. මම සමහරක් දැන් ඩුබයි වල යනවා ලංකාවේ කට්ටියට රියලිටි ෂෝ එකක් වොයිස් ඔෆ් සිලෝන් කියලා. මගේ ජීවිතේ පළවෙනි පාට මම ඒකට රියලිටි ෂෝ එකකට ඇප්ලයි කරා. ඒකට ඇප්ලයි කරේ. පළවෙනි රවුන්ඩ් එක තිබ්බා.
සෙකන්ඩ් රවුන්ඩ් සිලෙක්ට් වුණා. මට කියන්න තියෙන රියලිටි ෂෝ එක ඒ අත්දැකීමෙන් මම කියන්න මම දැන් ඔය ගිහිපු අත්දැකීමෙන් මට ක්‍රවුඩ් එක 10000ක් ලක්ෂයක් ලක්ෂ 10ක් වුණත් මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඕනම ඕපන් ස්ටේජ් එකක සිං කරනවා කිසිම ඒ කියන්නේ මම හෙසිටේට් වෙන්නේ නැතුව. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම සිං කරන්න මම කිසිම බයකුත් නැහැ. ඒත් අතන්ට ගියාට පස්සේ අපි දන්නවා එතන ඉන්නේ එක්ස්පර්ට්ලා 3ක් හෝ 4ක්. එහෙම වුණාට පස්සේ ලයිව් ස්ටේජ් සිං කරන ගොඩාක් ලොකු වැඩක් වුණා අතන්ට ගිහිල්ලා ඉවර වෙලා අනා ගන්න පුළුවන්. මොකද මේ වයිබ් දෙක වෙනස්. අනික අපේ හෘද සාක්ෂිය දන්නවා මෙතන ඉන්නේ ගොඩක් පරතරට ගිහපු මිනිස්සු. අපේ චූටි වැරදි සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒත් ඒගොල්ලන්ට තේරෙනවා. ඒකත් එක්ක හුඟක් ලොකු දක්ෂයෙක් වුණත් අර බයත් එක්ක ෆේල් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් කියන්නේ නැහැ එයා අදක්ෂයෙක් කියලා. මට කියන්න තියෙන හොඳම දේ සහ එකම දේ රියැලිටි ෂෝ එකකින් කවදාවත් තමන්ගේ ටැලන්ට් එක මනින්න යන්න එපා. ඒක අර සිටුේෂන් එක. ඒ වෙලාවේ ඔයා මොනවද හිතන්නේ, ඔයා මොනවද ඔළුවේ තියාගෙන ඉන්නේ, ඒකත් එක්ක තමන්ගේ අර කියන ගීතය හෝ වයන වාද්‍ය භාණ්ඩය ෆේල් වෙන්න පුළුවන් ඒ වෙලාවේ. ඒකෙන් කවදාවත් මිනිස්සෙක් දක්ෂතාව මනින්න බෑ. එතකොට අපිට පුළුවන්ද ඔයා මේ එනකොට කීප සින්දුවක් සිංහල පෙන්නන්න? ඉනව වාගේ හිනව මුනේ ගෙනව හිනේ හැමදාම කාලෙ ගෙවුනේ උපන්න ප්‍රේමේ තියනමදේ බලාන ඉන්නේ පැතු වචනේ ලැබෙන කන්නේ හිත දැස නොයිවසිල්ලේ අංගන හසරැල්ලේ ලස්සන දකින්නට ආශා මං කෙල්ලේ නුරංගනා සිතුවිලි අවුස්සනා සුරලුවින්ගෙනා රුව මගේ හිතේ දිලේ නුරංගනා සිතුවිලි අවුස්සනා සුරලුවින්ගෙනා රුව මගේ හිතේ දිලේ ඇත්තටම බොහොම ස්තුතියි අර වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. ඔයාගේ සංගීත අනාගතයේ සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ වීඩියෝ එක බලන ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. හරි. මම අනිවාර්යයෙන්ම මම ඔෂන්දගේ YouTube channel link එක පහත description එකේ දාලා තියෙනවා. ඒ වගේම මෙයා සිං කරපු music කීපයක් මම පහතින් දාලා තියන්නම්. ඔයගොල්ලන්ගේ අනාගතයේ සාර්ථක වේවා. එහෙනම් goodbye. ජය වේවා.